කැලේ පිපෙන ලස්සන මල් කැලේට පරවිලා යනවා. කැලේ පිපෙන ලස්සන මල් කැලේට පරවිලා යනවා. අපේ අයියේ මං එහෙම කියන්නේ ඇයි දන්නවද? ඔය සමහර අම්මලා ඉන්නවනේ පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දෝත මුදුනේ තියලා කියනවා. හැබැයි මම මේ මස් මාළු කන්නේ නැහැ කියනව නෙවෙයි. ආනගාතේ දන්නේ නැලු එහෙම දෙයක් වෙන්නේ නැලු. එහෙම කියන අහම රටක මෙහෙම අයත් ඉන්නවාලු. පිලිපදින හින්දම පිලි ජාති කන්නේ නැලු. කෑලි කෑන නැති උනාට පොඩි චුට්ටක් කනවා යාලු. ඔය ලැබියාවෙන් කරු කෙරුවත් වතාල පන්සිල් පාට හොදි චුට්ටක් දාගන්නත් කැමතිනි කයි පිලි රහට. හිතන්න රත්තරන් නැන්ද තාමේ තත්වය එතකොට. වැඩියෙන් පව් සින්ද වෙන්නේ කෑලි නොකන හොද්දේ රහට. අතීතයේ නැති උනාට ජිටම් කඩම් සින්නත් පෙර දරු දෙන්නත් දන් දුන්නා සුපින් තුනි දෙසන්තර. ඒ දැන් නේද අපේ අර දෙතුන් දහක් අරගත්තත් දත් ගලවන දත් දොස්තර. ඉතුරු රුපියල් දෙක නොදුන්නොතින් ඉවරයි මේ පොන්දොස්තර. දෙස අමෙන් පුරේ වෙලා ඔය හදවත සනසන්නට. සබර ගමුවේ ඉඳලා දන්නවා මම එල්ලස්සෙට. ඔපමණ බාතක යාවත් කල වැටෙනවා පොපතකට. නෑ පුර සඳ පෑයුවේ කවදාවත් අමාවකට. අපේ අයියේ ගොඩක් වෙලා කිව්වොත් එපා වෙනවනේ. නදගමටත් ළඟ හින්දා චූටි දෙයක් කියනවා. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? ඔය සමහර අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නකොට බේත් පෙත්තක් කරන් දෙන්න දරුවෙක් නෑ රුපියල් 500ක් දීලා. මරුණට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සෙක් එක්ක කියනවා අනේ බුදු මල්ලියේ අම්මගේ දානෙටත් ලක්ෂ 8ක් ගියා කියලා. නේද? හැබැයි ජීවත් වෙලා ඉන්න කාලේ බේත් පෙත්තක් කරන් දෙන්න දරුවෙක් නෑ. ඉතින් මේ බස් එකෙත් එහෙම කවුරු හරි හිටියොත් යන්න කලින් චූටි දෙයක් කියලා යනවා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ ලන්තරුන් එළියෙන් හරි ගම් තීරෙන්නේ ගොඩ වෙන්න. පින්තාරුව කොහොම වුණත් සංසාරික ගමන යන්න. තුන් සරණේ තුන ගයලා සුන්දරට නොයා ඉන්න. රන් දෙරණක ඉපදුන ඔබ පින්බර දුපුතු එන්න. මේ රන් දෙරණක ඉපදුන ඔබ පින්බර දුපුතු එන්න. හැදුමව්පිය දෙපළ තමයි ජීවමාන තිලව ගුරු. තන ගියත් බැඳලා යන්න ජීවත් වී සිටින තුරු. තව කෙනෙකුගේ කල්පනාවේ ගෙවුවත් පැය ගණන් වරු. හිතට ගන්න ඔය දිවියට ඔබමයි කලමනා කරු. තෙටගෙන රස තුලාව ගැජුවත් මේ කවි කලාව. ගොඩක් නෙලා පද කියන්න මතියක්
සවිමෑනියන් දනී මේ පිරිසිදු චේතනාව මෙතැන් පටන් ඔබ වෙනුවෙන් හඬවන්නෙමි රස තුවාව